ඇවිලින්නේ පුල්ල තරාලාමිනොත් වලේ කොවිල කියන පන්සලට. අපි දැන් ඇවිලින්නේ පුල්ල තරාලාමිනොත් වලේ කොවිල කියන පන්සලට. අපි යන් එනම් බලන්න පන්සලට. අපි දැන් වලේගොල්ල පන්සලට ඇතුල් වෙලා තියෙන්නේ. පන්සලට ඇතුල් වෙනකොට අපිට පේන්න තියෙන දේ තමයි සක්මන් පිළිරුවක්. ඒ සක්මන් පිළිරුවෙන් අඩි කිහිපයක් අපි ඉස්සරහට ආවට පස්සේ අපිට ආයෙ දැක ගන්න පුළුවන් මනරම් මෙත්බෝසත් පිළිමයක්. අපි එහෙනම් පන්සල ඇතුළට යමු. අපි දැන් පන්සල මැද හරියට වගේ ඇවිල්ලා තින්නේ. අපි දැන් බුදුගේ ඇතුළට යන්න හදන්නේ. එන්න පිට ගන්නවා. Dia dulu lain dengan dua macam dua masih nama minat tim bermasih ni mama yang dia dusnya ini ini dia macam sebuah kumara video yang satu kategori sepaling satu dia satu yang main masih kerana orang dari semua lagi ඒ විදිහට ලස්සන සුවඳක් ලැබෙනවා. අපි ඉස්සරහට ගිහින් බලමු මේ පන්සල කොච්චර ලස්සනද කියලා. මේ පැත්තේ ලී වලින් හදපු प्रतिमा में नहीं है. मेरे वाले पीएम में सिचुएशन कर हुआ. දැන් අපි පන්සල ඇතුළට ඇවිල්ලා මේ පන්සලේ ලස්සන තැන් කිහිපයකට ගියා. ඒකට අපි ඔයාලට කිව්වේ නෑනේ මේ පන්සල කොච්චර ඉතිහාසයක් තියෙන පන්සලක්ද කියලා. මේ පන්සල හැදිච්ච විදිහට කිව්වේ නෑනේ. මේ පන්සල කියන්නේ ගොඩක් ලොකු ඉතිහාසයක් වෙන
ඓතිහාසික වටිනාකමකින් යුතු පන්සලක්. මේක ඉතිහාසයකට උදින් අතීතයේ වගුරුවක් පැවතුණු ප්‍රදේශය දඹදෙණිය රජකම් කර පරාක්‍රම බහුල රජුගේ පාලන සමයේ දකුණු ලක සංවර්ධනය කරපු දේවපති රාජ ඇමතිතුමාගේ යාබත ගම්මානයක් වන වැලිකන්ද ප්‍රදේශයේ වූ වැලි කඩු වලින් වැලි ගෙනල්ලා ගොඩ ගහලා ගම්මානයක් බවට සංවර්ධනය කරලා තියෙනවා. වැලි ගෙනවිත් ගොඩ නැගුණු නිසා වැලි ගොඩ නමින්ද පසු කාලයක මරදාන නමින්ද භාවිතා කරලා තියෙනවා. මුළු ප්‍රදේශය පුරාම දේව භක්තිකයින් පදිංචිව හිටපු හින්දා මේ ගමේ තුන් දිශාවක ලිබ්බැදි ගල් වගේ දේවාල තුනක් ඉදි කරලා තියෙනවා. උතුරින් අල්ලියකෝවිල කතරගම දේයන් උදෙසා, නැගෙනහිරින් ඊශ්වර දෙවිඳුන් උදෙසා වලේකෝවිල, දකුණින් වැලිගොඩ කෝවිල පත්තිනි දේවමෑණියන් උදෙසාත් ඉදි කරලා තියෙනවා. කැලෑව එලිපෙහෙරි කරලා තැනු කෝවිලක් හින්දා මේක වලේ කෝවිල නමින් හඳුන්වන බවට මේ ඉතිහාස පොතපතේ සඳහන් වෙනවා. වලේ කෝවිල පුල්නතාරාමය කියලා හඳුන්වන්නේ සුදු වැලි සහිත ප්‍රදේශයක් තිබුණු හින්දා පුල්නතාරාමය කියන නමින් නම් කරලා තියෙනවා. හරි, මෙතනින් පස්සේ ඔයාලා බලන්නකෝ මේ පන්සල කොච්චර අසල් මසාදිය. එන බලන්න. අපි දැන් වලේකෝවිල පූජා භූමියේ දේවාල භූමියට පැමිණලා තියෙන්නේ. එන්න වෙන නාද දේවාල භූමිය. අපි දැන් වලේකෝවිල පන්සලේ ධාතු මන්දිරයට ඇවිල්ලා තින්නේ. දැන් මේ ගත්තට පස්සේ මෙම ස්ථානයේ සර්වවර්ත ධාතුන් වහන්සේලා වැනි බොහෝ ධාතුන් වහන්සේලා නමක් වැඩ සිටින ස්ථානයක් නේද? අද අපි ආවේ වලේකෝවිල පූජා භූමියට. ඉතින් අපි අද මේ වීඩියෝ එක කරලා ඉවරයි. ආයේ මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ඔයාලා කැමති නම් travel vibe cc YouTube channel එක subscribe කරලා තියාගන්න මතක් කරන ගමන් අද අපි මේ වීඩියෝ ඉවර කරනවා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. අපි travel vibe cc